IS නායක අබු බකර් බග්දාදි ඔහුව සිරියාවේදී මහ රෑ ඝාතනය කළේ මෙම ඩෙල්ටා ෆෝස් එක. ඉහළ වටිනාකම සහිත චරිත අල්ලා ගැනීම හෝ ඉවත් කිරීම ඔවුන්ට ලැබෙන පළවෙනි පැවරුම. මේ පොඩි කාලය ඇතුළතදී ඔවුන් කළ තියෙන කාර්යභාරය නම් කිසිසේත්ම පොඩි නෑ. වෙනිසුලානු ජනාධිපති නිකලස් මාකෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකානු හමුදා භාරයටපත් වුණා. මේක මේ වෙලාවේ ඕගොල්ලෝ දන්න කතාවක්. මේ මෙහෙයුම අතිශය සුවිශේෂී මෙහෙයුම සිදු කරේ ඇමරිකානු හමුදා සතුව තියෙන විශේෂ බලකා මෙහෙයුම් ඒකකයක්. ඔවුන්ගේ නම ඩෙල්ටා ෆෝස්. අපි කතා කරන්නේ ඩෙල්ටා ෆෝස් එක මොකක්ද කියන එක ගැන. ඩෙල්ටා ෆෝස් එක ආරම්භ කරලා තියෙන්නේ 1977 නොවැම්බර් මාසේ 19 වෙනිදා. අවුරුදු 48යි තාම ඩෙල්ටා ෆෝස් එකට වෙන්නේ. ඇමරිකානු හමුදා ආරම්භ කරලා තියෙන්නේ 1775 ජූනි මාසේ 14 වෙනිදා. ඒක අනුව බලනකොට ඩෙල්ටා ෆෝස් එකට තියෙන්නේ ඊටාම පොඩි කාලයක්. නමුත් මේ පොඩි කාලය ඇතුළතදී ඔවුන් කළ තියෙන කාර්යභාරය නම් කිසිසේත්ම පොඩි නෑ. ඔවුන්ට ලැබිලා තියෙන පැවරුම් අනුව ඔවුන් කළ තියෙන කාර්යභාරය ඇමරිකානු ඉතිහාසයේ ඔවුන් කළ සුවිශේෂී මෙහෙයුම් ගණයට අයත් වෙනවා. ඩෙල්ටා ෆෝස් එක ආරම්භ කරලා තින්නේ චාල්ස් බෙක්වින් කියන හමුදා නිලධාරියෙක්. ඔහු 1970 ගණන් වල බ්‍රිතාන්‍ය හමුදාව සමග කටයුතු කරද්දී ඔහුට තේරිලා තියෙනවා නැගී එන ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ හැකි විශේෂ ඒකකයක අවශ්‍යතාවය. ඒ අනුව තමයි පළවෙනි කමාන්ඩර් වශයෙන් පත්වීම් ලැබමින් චාල්ස් බෙක්වින් මෙම ඩෙල්ටා ෆෝස් එක ස්ථාපිත කළා තියෙන්නේ. ඇත්තටම මේ ඩෙල්ටා ෆෝස් එකේ ප්‍රධාන මූලස්ථානයේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ නෝර්ත් කැරලිනා වල තමයි මේකේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ. මේකේ ඔයගොල්ලෝ හිතනවාද කොච්චර විතර හමුදා සමාජිකයින් ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් ඇමරිකානු හමුදා තමයි ලෝකෙ තුන්වෙනි ස්ට්‍රෙන්ත් එක තියෙන හමුදාව. පළවෙනිට ඉන්නේ චීනයනේ. චීනයේ සතුව තියෙනවා මිලියන 2ක විතර ලක්ෂ 20 ගණනක හමුදා ඔවුන් සතුව තියෙනවා. ඊට පස්සේ ඉන්නේ ඉන්දියාව. ඉන්දියාව තියෙනවා ලක්ෂ 14ක් විතර. ඊට පස්සේ තියෙන්නේ ඇමරිකාව. ඇමරිකාව සතුව ලක්ෂ 13යි ගණනක හමුදා සමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නවා. ලෝකෙ තුන්වෙනි වැඩිම හමුදා සිටින්නේ ඇමරිකාව. හැබැයි මේ ඩෙල්ටා ෆෝස් එක සතුව කොච්චර විතර කට්ටියක් ඉන්නවා කියලාද ඇත්තටම ඔයගොල්ලෝ හිතන්නේ? ඇත්තටම මේ සතුව තියෙන්නේ දහසක වැනි ඊටාම කුඩා හමුදා ප්‍රමාණයක් තමයි මෙම ඩෙල්ටා ෆෝස් එක සතුව තියෙන්නේ. මෙම ඩෙල්ටා ෆෝස් එක මෙම ඒකකයේ බලගණයන් 7කට නැවත කැඩෙනවා. මේකෙදී ABCD කියලා කියන්නේ ප්‍රහාරක බලගණයන්. ඊට පස්සේ ඔවුන් ඒවියේෂන් එක ඒවියේෂන් ලෙස ඊට පස්සේ කරනවා. ඊට පස්සේ ඊළඟ එක රහසිගත මෙහෙයුම් සිදු කරන ඒකකයක් ලෙස නම් කරලා තියෙනවා. ඊට පස්සේ ඉන්නේ අවශ්‍ය පහසුකම් සැපීම තමයි ඊළඟ ඒකකයේ ලෙස මේකේ හඳුන්වන්නේ. ඩෙල්ටා ෆෝස් එක සතුව තියෙන විශේෂ පැවරුම් වර්ග දෙකක් තියෙනවා. ඔවුන්ට තියෙන්නේ high value target අත්පත් කර ගැනීම හෝ ඉවත් කිරීම. ඉහළ වටිනාකම සහිත චරිත අල්ලා ගැනීම හෝ ඉවත් කිරීම ඔවුන්ට ලැබෙන පළවෙනි පැවරුම. ඊට පස්සේ ඔවුන්ට තියෙනවා ත්‍රස්ත කණ්ඩායම් විනාශ කිරීම. ඇමරිකාව සතුව ඇමරිකානු හමුදාව සතුව තියෙන ත්‍රස්තවාදය මැඩලීමේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ලෙසත් මෙම ස්පෙෂල් ෆෝස් එක ඩෙල්ටා ෆෝස් එක හඳුන්වනු ලබනවා. ඒ වගේම අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මෙම ඒකකයේ සතුව තියෙන වටිනාකම කොතෙක්ද යන්න කියන එක මෙන්න මේ කාරණා දෙකත් එක්ක දැනගන්න පුළුවන් වේවි. ඔයගොල්ලෝ දන්නවනේ IS නායක අබු බකර් බග්දාදි. ඔහුව සිරියාවේදී මහ රෑ ඝාතනය කළේ මෙම ඩෙල්ටා ෆෝස් එක. 2019 දී තමයි මේක උනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කවුරුත් දන්න තලිබාන් සංවිධානයේ අධ්‍යාත්මික නායක මොහමඩ් ඔමාර්වත් කන්දහාර් වලදී ඝාතනය කරේ මෙම ඩෙල්ටා ෆෝස් එක විසින්. ඉතින් ඔවුන්ට මේ වගේ ඔවුන්ගේ ඉතිහාසය 1977 පටන් ගත්ත ඉතිහාසය අවුරුදු 48ක ඉතිහාසය තුළ ඔවුන් අතිශය සුවිශේෂී මෙහෙයුම් ගණනාවක් කරලා තියෙනවා. විශේෂ බලකායෙන් තමයි ලොකුම පිරිසක් මෙම ඩෙල්ටා ෆෝස් එකට බඳවා ගැනීම සිදු කරන්නේ. මෙතනදී කියන ලොකුම කතාව තමයි මේ ඔවුන්ගේ ට්‍රේනින් එක ඉතාමත් බැරෑරුම් සහ දරාගත නොහැකි ආකාරයේ ට්‍රේනින් එකක් තමයි මෙම ඩෙල්ටා ෆෝස් එකට ලැබෙනවා කියලා කියන්නේ. ඇමරිකානු හමුදා තුල ලැබෙන විශේෂම බර අධිකම දරා ගැනීම අපහසුතා තියෙනම
ට්‍රේනින්ස් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේකෙදි සඳහන් වෙනවා 10 දිනක් ආවොත් 9 දිනක්ම එළියට යන්න වෙන කියන බොහොම අමාරුවෙන් තමයි මෙම ඒකකයේ තුල රැඳී සිටින්න සිදු වෙන්නේ. මෙම බලකාය ඩෙල්ටා ෆෝස් එක ඇමරිකාව හමුදා සතුව තියෙන අතිශය සුවිශේෂීම ඒකකයක් ලෙස හඳුන්වනවා. ඔවුන්ගේ මෙම ඉතිහාසය තුල ඔවුන් ලබාගෙන ඇති ඉලක්ක ඒකට හොඳම සාක්ෂි සපයනවා.